Hi ළමයි, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මගේ channel එකට අලුතින් එකතු වුණ හැමෝමත් මං ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මං ඔයාලට අරන් ආවේ uni vlog එකක්. මං ඔයාලට මේ vlog එකෙන් අපේ uni එකේ දවස් දෙකක තිබ්බ event දෙකක් ගැන videos අරන් ආවා. ඔයාලා vlog එක දාන්න එපා. මගේ චරිත ගන්න නෙවෙයි. මම එපා කියනවා දානවා. අනේ රත්තරන් යාළුවනේ. හලෝ මගේ රත්තරන් යාළුවා ස්කින් දෙයක්. හරියටම ජුනි 15 අද තියෙනවා කැම්පස් එකේ මූවි නයිට් එකක්. අන්චාර්ටඩ් කියන මූවි එක තමයි පෙන්වන්නේ. මූවි එක පටන් ගන්නවා කියලා තිබුණා 6ට. හැබැයි ඉතින් ටිකක් පරක් වුණා පටන් ගත්තී. මට ඔයාලට තව දෙයක් කියන්න ඕන වුණා. මම දාපු ෂෝට් වීඩියෝ එකක් වයිරල් වෙලා තිබුණා. ඒකට පොසිටිව් වගේම නෙගටිව් කමෙන්ට්ස් තිබ්බා. ඉතින් හැමෝම හිතන විදිය එකම විදිය නෙවෙයිනේ. මට හිතන විදිහට නම් ගෑනු ළමෙක් වුණාම තමන්ගේ ජීවිතේ තනියම සර්වයිව් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒකෙන් මම අදහස් කරන්නේ හොඳට ඉගෙන ගන්න ඕනේ කියන එක. ඉතින් හොඳට ඉගෙන ගත්තාම හොඳ ජොබ් එකක් කරලා තමන්ට තමන්ගේ ජීවිතේ හැමදේම තනියෙන් කරගන්න පුළුවන්. ඒක තමයි මම එතනින් අදහස් කරේ. හරි, අපි ආයෙත් යමු මූවි එක පැත්තට. ඉවර වෙද්දී රෑ 9 විතර වුණා. ඊට පස්සේ අපි බෝඩිමට ගියා. අද දවසට වීඩියෝ එක මෙතනින් ඉවරයි. දිගටම vlog එක බලන්න. හෙට ලස්සන ෆන්ක්ෂන් එකක් තියෙනවා. Hi everyone. Welcome back to my YouTube channel. දැන් වෙලාව හවස 4:00 විතර ඇති. So good evening. ඉතින් ඊයේ vlog එකේ මුල් ටික ඔයාලා දකින්න ඇති. ඊයේ දවස කැම්පස් එකේ මූවි නයිට් එකක් තිබ්බා. ඉතින් ඒකට ගියා. අද ලස්සන ඉවෙන්ට් එකක් තියෙනවා කැම්පස් එකේ. ඉතින් මට හිතුණා vlog එක එතනින් ඉවර කරන්න නැතුව අද දවසටත් කන්ටිනියු කරන්න ඕනේ කියලා. මට හිතුණා ඒකේ වීඩියෝස් උත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ලස්සන ඉවෙන්ට් එකක් තියෙන්නේ අද. ඉතින් දැන් මට ලෙක්චර් එකක් තියෙනවා. ලෙක්චර් එකටත් ගිහිල්ලා ඒ ගමන්ම ඉවෙන්ට් එකට යනවා. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවන්නේ කියලා. ඉතින් මම දැන් ලෑස්ති වෙලා යාළුවත් එක්ක කැම්පස් එකට ගියා. අපේ අනිත් යාළුවා එනකන් අපි මේ බලාගෙන ඉන්නේ. ඉවෙන්ට් එක කරන්නේ අපේ සෙකන්ඩ් ඉයර් අයියලා අක්කලා. ඉතින් ඉස්සර මේ වගේ වීඩියෝස් දකිනකොට කැම්පස් එන්න ආසාවක් තිබුණා. ඉතින් දැන් ඒව S2 දකිනකොට සෑහෙන්න සතුටක් තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර ඉවෙන්ට් එක බලමු. කැලණි Wi-Fi වගේ. एकेडमिक प्रश्न सोसाइटी वाला प्रश्न सोसाइटी අයියලාගේ ප්‍රශ්න මේ ඔක්කොම එක මගේ ඔළුවට කිසිම නිදහසක් නෑ සාලේ. ඔයා බය වෙන්න එපා සුදු. තර්ඩ් එකේදී මම ප්‍රෙසිඩන්ට් වුණාම ඔයාව මගේ ආර්යව කරගන්නවා. ගානවිස්සේ පීච් එක සුද්ධ කරන්න යනවා. මට කලනි මෙතන පේන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මුළු ඔඩියන්ස් එකම දිලිසෙනවා වගේ. මට නම් හිතෙන්නේ මේ අහසේ තියෙන තරු ඔක්කොම අද මధుරයාගේ බලන්න ඇවිල්ලා. අනිවාර්යෙන් කලනි. මේ කලනියේ ඉන්න සයන්ස් එකේ කොල්ලෝ කෙල්ලෝ මෙතනට ඇවිල්ලා දිලිසෙන්නේ හරියට තාරුකා පල්ලෙහාට ඇවිල්ලා දිලිසෙනවා වගේ. මේ සයන්ස් එකේ කොල්ලෝ කෙල්ලෝන්ගේ අපේ අයියලා අක්කලා අපේ නංගිලා මල්ලිලා ඒ වගේම අපේ සර්ලා මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ මధుරයාමේ සයන්ස් එකේ කොල්ලෝ කෙල්ලෝන්ගේ ඒ වැඩ බලන්න. එහෙනම් වැඩි අටුවාටිකා නැතුව අපි මේ මధుරයාමේ ස්ටේජ් එක ඒ බාර කරුවන්ට බාර දෙන්න. අනිවාර්යයෙන්ම මොකද අපි දන්නවා මේ ඔඩියන්ස් එක ඇවිල්ලා තියෙන්නේ මధుරයාමේ රස විඳින්නනේ.
ඉවෙන්ට් එක ඉවර වෙනකොට ටිකක් රෑ වුණා. ඉතින් අදට vlog එක එච්චරයි. තව ලස්සන vlog එකකින් හම්බෙමු. bye.